අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලොන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කකුලුවෙක් සුද්ධ කරන්නේ කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ මම ගත්තු කකුලුව ටික. මේ කකුලුවන්ගේ අඬු කපලා වෙන් කරගෙන තියෙන්නේ. ඔයගොල්ලොත් මුලින්ම කකුලුවන්ගේ අඬු වෙන් කරගන්න. දැන් අපි මේ කකුලුව ටික සුද්ධ කරන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම මේ කට තියෙන පැත්ත නෙමේ අනිත් පැත්ත හරව ගන්න. මේ පොකට් එකක් වගේ තියෙන තැන හැඩය පේනව නේද? මේ වගේ පොඩි කන්දක් වගේ හැඩය තියෙන්නේ පිරිමි කකුලුවන්ට. මේ බලන්න පොකට් එක මේ වගේ හැඩයක් ගන්නෙ ගෑනු කකුලුවන්ගේ. මේකත් ගෑනු කකුලුවෙක්ගේ. මේත් ගෑනු කකුලුවෙක්. මේ පිරිමි කකුලුවෙක්. දැන් දන්නවනේ මේ ඉන්නේ ගෑනු කකුලුවෙක්. අපිට මේ පොකට් එකේ කොනෙන් අල්ලලා මේ හැඩය ගලව ගන්න පුළුවන්. ගෑනු කකුලුවන්ගේ මේ පොකට් එක ගලවන්න හරිම ලේසියි. දැන් මේ ගලවපු පොකට් එක මුල් හරියේ කටුවට සම්බන්ධ වෙන තැනින් අත තියලා මේ විදියට කටුව ගලව ගන්න. දැන් ගලවගත්තු කටුව ඉවත් කරගන්න. දැන් මේ මැද කොටසේ ඉතුරු වෙලා තියෙන අපද්‍රව්‍යات මේ දෙපැත්තේ තියෙන පොඩි රේණු වගේ කොටස් ටිකත් ඉවත් කරන්න. ඒකේ වැලි වගේ තියෙනවා. අපි දැන් මේ කකුලුව සුද්ධ කරගෙන ඉවරයි. සමහර ගැහණු කකුලුවන්ගේ මේ පොකට් එක ගැලෙව්වම කහ පාටට බිත්තර එහෙම තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති. මේ බලන්න මේ පිරිමි කකුලුවෙක්. මේකේ මේ පොකට් එක ගෑනු කකුලුවන්ගේ වගේ ගලවන්න අමාරුයි. ඒක ටිකක් තදයි. ඒක නිසා පිහිටුවක් භාවිතා කරලා මේ විදියට ඒක ගලව ගන්න. දැන් කලින් වගේම කට ළඟට අත තියලා කටුව ගලව ගන්න. දැන් දෙපැත්තේ තියෙන රේණු වගේ වැලි සහිත කොටස් ටිකත් ගලවලා ඉවත් කරන්න. මේ වගේ ඔක්කොම කකුලුව ටික සුද්ධ කරගන්න. මේ සුද්ධ කරගත්තු කකුලුව ටික හොඳට ටැප් එකකට අල්ලලා හොද ගන්න ඕනේ. එතකොට තව අපද්‍රව්‍ය මොන හරි තියෙනවා නම් ඒවත් ඉවත් වෙනවා. අපිට මේ කකුලුවන්ට මිරිස් 3-5 එකතු කරලා හොඳට පදම් කරගෙන උයා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.